ජීවිතය වෙනස් කරගන්න අලුත් පියවරක් තියන අපි හැමෝම කැමති. නමුත් අපි මොන තරම් උත්සාහ කළත් ආයෙමත් අපි පැරණි පුරුදුවලටම පැටලෙනව නේද? අද මම ඔබට කියන්න යන්නේ තම ගමන වෙනස් කරගන්නට අවශ්‍ය වූ ශිෂ්‍යයෙක් සහ ඔහුට වෙනස් වීමේ සැබෑ මිල කියා දුන් සෙන් ගුරුවරයෙක් ගැන කතාව. ඒ මිල ගෙවන්න ඔබ සූදානම්ද? එක්තරා දුරබැහැර ගමක සිටියා කෙන්ජී කියලා තරුණයෙක්. කෙන්ජි හැම විටම අසතුටින් සිටියේ තමාගේ අතීත වැරදීම් සහ ජීවිතේ අසාර්ථක වීම ගැන කල්පනා කරමින්. දිනක් ඔහු තීරණය කළා මේ සියල්ලකින්ම මිදී ඥානවන්ත මාස්ටර් ඉකෝ හමු වෙන්න යන්න. කෙන්ජි මාස්ටර් ඉකෝ සොයාගෙන කඳුකරයේ තිබූ ආරාමයට ගියා. ගුරුවරයා ඉදිරියේ බිම වැටුණු කෙන්ජි මෙසේ කීවා. ගුරුතුමනි, මට අලුත් ජීවිතයක් අවශ්‍යයි. මට මගේ අතීතය, පසුතැවීම් සහ මගේ සියලු බර අතහැර දමා ඔබගේ ශිෂ්‍යයෙකු වීමට අවශ්‍යයි. මාස්ටර් ඉකෝ සංසුන්ව කෙන්ජි දෙස බැලුවා. හොඳයි දරුවාණනි. ඔබගේ ගමන් මල්ලේ ඇති දේ මට කියන්න. කෙන්ජි පුදුමයෙන් උත්තර දුන්නා. ගුරුතුමනි, මේ මගේ පැරණි සපත්තු. මාර්ගයේ කැමට ගෙනා කුණු වූ පළතුරු සහ මගේ අසාර්ථකකම් සඳහන් පැරණි සටහන් පොතක් පමණයි. ගුරුවරයා නැවතත් ඇසුවා. නැහැ දරුවාණනි, මම අහන්නේ ඔබට වෙනස් වීමට අවශ්‍ය නම් ඔබ ගෙන ආ බර ගැන. ඔබ ඇවිත් තියෙන්නේ දුර ගමනක්. ඒත් ඔබ තවමත් අරගෙන එන්නේ ඔබ අතහරින්න ඕනෑ කියන දේවල්. කෙන්ජිට තේරුණේ නැහැ. ඒව භෞතික දේවල් නෙවෙයි. මම අතීතය මගේ සිතින් අතහරින්න උත්සාහ කරනවා. ගුරුවරයා කිව්වේ ඉතා සරල දෙයකි. ඔබේ අලුත් ගමනට අලුත් සපත්තු අවශ්‍යයි. නමුත් ඔබ තවමත් පැරණි කුණු වූ සපත්තු අතේ තියාගෙන ඉන්නවා. ඔබ නව දැනුමක් සොයනවා. නමුත් පැරණි වැරදි සහ ලියූ පොත පපුවට තුරුල් කරගෙන ඉන්නවා. ඔබට අලුත් දොරක් විවෘත කළ නොහැකි. පැරණි දේ ඔබ තවමත් අතේ තියාගෙන ඉන්නවනම්. අතහැරීම කියන්නේ උත්සාහයක් නෙමෙයි. එය තීරණයක්. වෙනස් වීමේ සැබෑ මිල තමයි ඔබ දැනට දරන සියලුම බර, සියලුම අතීත කතා, සියලුම පැරණි දේවල් සම්පූර්ණයෙන් බිම තැබීම. කෙන්ජි ඔහුගේ අතේ තිබූ සියල්ල බිම දැමුවා. ඔහුට ෂණිකව විශාල සැහැල්ලුවක් දැනෙනවා. ඔහු අවසානයේ අලුත් ශිෂ්‍යයෙක් ලෙස ගුරුවරයා පසුපසින් ගියා. අපේ ජීවිතේ බොහෝ විට අපි දුක් විඳින්නේ වෙනස් වෙන්න ඕනෑ කියලා හිතමින්. නමුත් අපේ පැරණි සපත්තු බිම තියන්නට බැරි කම නිසා. ඔබට නිදහස අවශ්‍යයි නම් ඔබ අතීතයේ කෙනෙකු බවට කළ වරදක් ගැන වූ බර බිම තැබිය යුතුයි. ඔබට ඉදිරියට යන්න අවශ්‍යයි නම් ඔබ අතීතයේ ඔබ කළ වැරැද්දක් ගැන වූ ලැජ්ජාව සහ වරදකාරී හැඟීම් බිම තැබිය යුතුයි. අතහැරීම යනු සංකීර්ණ භාවනාවක් නෙවෙයි. එය තමයි ඔබට බරක් වන දේ හඳුනාගෙන එය මේ මොහොතේම අතේ සිට බිම තැබීම. පැරණි දේ අතහැර දමන්න. ඔබට නිදහසේ ඉදිරියට යන්න හැකි වේවි.